ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇදහැරුණු වර්ෂාව හේතුවෙන් තරගය දින 5 තුර නියමිත කාල සීමාව සඳහා තරගය නිමා කර ගැනීමට බැරි වුණා. නමුත් වැස්ස නැති වූවා නම් තරගය එක් කණ්ඩායමකට ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබුණා. නමුත් වර්ෂාව හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඉතින් බංගලාදේශය වෙනුවෙන් ෂැන්ටෝ පළමුවෙනි මේ ලකුණු 148ක් රැස් කිරීම සමත් වුණා. ඒ වගේම දෙවැනි නිමේත් ඔහු 116ක් නොදවී ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ඒ සමගින් ඔහු පිට ඉනිම් දෙකේදීම ශතක වාර්තා කර ක්‍රීඩකයින් අතරට එකතු වුණා. ඉතින් ඔහු මීට පෙර ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ටෙස්ට් තරග සංචාරයේදී ඔහු ලකුණු 100 ඉනිම් දෙකකදීම ලබා ගැනීමට ඔහු සමත් වුණා. ඉතින් මේ දස්කම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු කර තිබෙනවා. ඒ ධනංජය සිල්වා 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී පැවතුණු ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරගයේ ඔහු ඉනිම් දෙකේදීම ශතක වාර්තා කිරීම සමත් වෙනවා. ඉතින් ඔහු පළමු නිමේදී ලකුණු 118ක් සහ දෙවෙනි නිමේදී ලකුණු 101ක් රැස් කිරීමට ඔහු සමත් වෙලා තිබෙනවා. ඒ වගේම එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයක් ආරම්භ වුණා. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ විදිහට ශ්‍රී ලංකා බංගලාදේශ තරගය සහ දෙවෙනි තරගයේ විදිහට එංගලන්තය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගය තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේ ටෙස්ට් තරගයේ අතරතුර යසස්වි ජයසූරිය ඔහු ශතකයක් වාර්තා කිරීම සමත් වුණා. ඒ වගේම සුබ්මන් ගිල්, රිෂාඩ් පාන්ට් ලකුණු 100 බැගින් රැස් කිරීම සමත් වුණා. ඉතින් රිෂාඩ් පාන්ට් ඔබ මේ තරගාවලිය බැලුවා නම් දකින්න ඇති ඔහු ලකුණු 100 වාර්තා කිරීමෙන් පසු ඔහු සතුට සමරන ආකාරය. ඉතින් ඔහු සතුට සමරන විට ඉන්දියාවේ විස්තර විචාරක වෙන රවි ශාස්ත්‍රී ඔහු නැගිට අප්පුඩි ගසන ආකාරයත් ඔබට මේ තරගාවලිය බැලුවා නම් දකින්නට ඇති. කෙසේ වුවත් ඉතින් මේ විදිහට තමයි තරගය අවසන් වෙන්නේ. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.